හයි වෙල්කම් බැක් ටු මයි channel. අද වීඩියෝ එකේදී අපි කතා කරන්නේ ඔයාට 2025 එතකම 2026 අවුරුද්දේ සෝෂල් මීඩියා මැනේජර් කෙනෙක් වෙන්න ඕන නම් මොකක්ද පාත් එක කියලා. ඒක ගැන ගොඩක් අය මගෙන් අහලා තිබ්බා. ඒක නිසා තමයි මේ වීඩියෝ එක කරන්නේ. මුලටම ඔයගොල්ලෝ දැනගන්න ඕන මොකක්ද ඇත්තටම සෝෂල් මීඩියා මැනේජර් කෙනෙක් කරන්න කියලා. ඒක ගැන වීඩියෝ එකක් මම ඊට කලින් කරලා තියෙනවා. ඒකේ ලින්ක් එකත් මම මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකට ඇටච් කරනවා. ඒ වීඩියෝ එකත් බලන්න අමතක කරන්න එපා. එතකොට මේ වීඩියෝ එකේදී මම ෆුල් ගයිඩ් එකක් ඔයගොල්ලන්ට දෙනවා බ්‍රීෆ්ලි. සෝෂල් මීඩියා මැනේජර් කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඔයාට පුළුවන් මේ ගයිඩ් එක ෆලෝ කරලා ඔයාගේ ඩ්‍රීම් එක අචීව් කරගන්න. අපි මුලටම බලමු මොනවද සෝෂල් මීඩියා මැනේජර් කෙනෙක්ගේ රෙස්පොන්සිබිලිටීස් වෙන්නේ කියලා. මම කලින් වීඩියෝ එක කරලා තියෙන්නේ 2024 අවුරුද්දේ. දැන් 2025 ඒත් එක්කම ඉස්සරහට එන 2026 අවුරුද්ද වෙනකොට සෝෂල් මීඩියා මැනේජර් කියන ජොබ් රෝල් එක කාලෙත් එක්ක වෙනස් වෙන නිසා තව අපිට රෙස්පොන්සිබිලිටීස් ඇඩ් වෙලා තියෙනවා. මුලටම අපි බලමු මොනවද ඇත්තටම සෝෂල් මීඩියා මැනේජර් කෙනෙක්ගේ රෙස්පොන්සිබිලිටීස් වෙන්නේ කියලා. මොකද සෝෂල් මීඩියා මාකටිං කියන ජොබ් රෝල් එක කාලෙන් කාලෙට වෙනස් වෙන ජොබ් රෝල් එකක්. එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕන ඉස්සරහ අවුරුදු වලදී ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ රෙස්පොන්සිබිලිටීස්ද කියන එක ගැන. එතකොට පළවෙනි දේ තමයි ඔයා දැනගෙන ඉන්න ඕන කොහොමද කන්ටෙන්ට් ස්ට්‍රැටජිස් ක්‍රියේට් කරන්න කියන එක. මේක ගැන මම ඩීටේල් විදිහට වගේ කලින් වීඩියෝ එකේ කතා කරලා තියෙනවා. එතකොට ඔයාට ඒක ගිහිල්ලා පොඩක් බලන්න පුළුවන්. ඒත් එක්කම ඔයාට සිද්ධ වෙනවා කන්ටෙන්ට් මැනේජ් කරන්න. එතකොට අනිත් දේ තමයි ඔයාට කමියුනිටි එන්ගේජ්මන්ට් වෙනුවෙන් රෙස්පොන්සිබල් වෙන්න වෙනවා. අනිත් එක තමයි ඔයාට කාලෙන් කාලෙත් එක්ක එන ප්ලැට්ෆෝම්ස් එක්ක ඒත් එක්ක මෙන ට්‍රෙන්ඩ්ස් එක්ක ඔයාට ටච් එකේ ඉන්න වෙනවා. මොකද අදාළ account එකට අදාළ client අදාළ business එකට ගැලපෙන ට්‍රෙන්ඩ්ස් ඔයාට හම්බ වෙනවා නම් දේවල් follow කරොත් ඔයාට ලොකු reach එකක් client අරන් දෙන්න පුළුවන්. එතකොට මේ ට්‍රෙන්ඩ්ස් ගැන දැනගෙන ඉන්න එක social media manager කෙනෙක් විදිහට ඔයාගේ තියෙන main responsibility එක. එතකොට මේ 2026 අවුරුද්දට අලුතෙන් එකතු වෙන skill එක තමයි ඔයාට පුළුවන්කම තියෙන ඕන අලුතෙන් එන AI tools එක්ක ඔයාගේ social media accounts manage කරන්න. උදාහරණයක් විදිහට ඔයා දැනගෙන ඉන්න ඕන ChatGPT එක, Midjourney එක, Meta AI එක, Canva AI එක ඒ වගේ පොඩි පොඩි AI tools ගැන ඔයාට සාමාන්‍යයෙන් knowledge එකක් තියෙන්න ඕන. එතකොට මේවා ගැන ඉගෙන ගන්න එක ඇත්තටම ලේසි. මොකද YouTube එකේ ඕන තරම් ටියුටෝරියල්ස් තියෙනවා. එතකොට ඔයාට ඒව රිෆර් කරලා මේවා ගැන දැනුම ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම තමයි ඔයා ඉස්සරහට මේ ජොබ් රෝල් වලට ඇප්ලයි කරනකොට අනිවාර්යෙන් ඒවැ තියෙන ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක කියවන්න අමතක කරන්න එපා. මොකද දැන් ටිකක් වෙනස් ඒත් එක්කම ඇඩ්වාන්ස් ජොබ් රෙස්පොන්සිබිලිටීස් තමයි ජොබ් ඩිස්ක්‍රිප්ෂන්ස් වල තියෙන්නේ. එතකොට ඔයා දැනගන්න ඕන ඒවට අදාළ ස්කිල්ස් ඩිවලොප් කරගන්න. ඒක නිසා මම කලිනුත් කිව්වා වගේ ජොබ් එකකට ඇප්ලයි කරනකොට අනිවාර්යයෙන්ම ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක A to Z කියවන්න. කියවලා ඒවැ තියෙන රික්වයර්මන්ට්ස් මොනවද කියලා අඳුරගෙන ඒවට අදාළ ස්කිල්ස් ඩිවලොප් කරගන්න. සෝෂල් මීඩියා මාකටිං කියලා කියන්නේ කාලෙත් එක්ක වෙනස් වෙන ඒත් එක්කම අප්ඩේට් වෙන ජොබ් රෝල් එකක්. එතකොට ඔයාට ඒවා ගැන අප්ඩේට්ස් ලේසියෙන්ම දැනගන්න පුළුවන් එක තැනක් තමයි මේ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් කියන එක. මොකද ඔයාව හය කරන කෙනා ඔයාගෙන් එක්ස්පෙක්ට් කරන අලුත් රෙස්පොන්සිබිලිටීස් ඔයාට මේ වගේ ජොබ් රෝල් එකක් කියවලා දැනගන්න පුළුවන්. ඒක ඇත්තටම සෝෂල් මීඩියා මාකටිං වලදී විතරක් නෙමෙයි ඔයාට ඔයාගේ වෙන ඔයා කරන කැරියර් එකක වුණත් ඔයාට ඇත්තටම අයිඩියා එකක් ගන්න පුළුවන් මොන වගේ දේවල්ද කෙනෙක් ඔයාගෙන් එක්ස්පෙක්ට් කරන්න කියන එක ගැන. මේකට හොඳම උදාහරණයක් තමයි ඔයගොල්ලෝ LinkedIn එකට ගිහිලා ජොබ් එකක් ඇප්ලයි කරනකොට ඒකෙදී ඔයාට පේනවා මොන වගේ දේවල්ද ඒගොල්ලෝ ඉල්ලන්නේ, මොන වගේ ස්කිල්ස් දේගොල්ලෝ ඉල්ලන්නේ, මොන වගේ සර්ටිෆිකේෂන්ස් දේගොල්ලෝ ඉල්ලන්නේ. එතකොට ඔයාට පුළුවන් නම් ඒවට අදාළ දේවල් කම්ප්ලීට් කරගන්න. ඒක ඔයාගේ පැත්තෙන් ලොකු ආසියක් වෙනවා. ඉතින් තමයි ඔගොල්ලෝ ඉස්සරහට යනකොට ෂෝට් ෆෝම් ප්ලැට්ෆෝම්ස් මාස්ටර් කරන්න ඕන. උදාහරණයක් විදිහට TikTok එක, එතකොට Instagram Reels ඒ වගේ දේවල් ඔයා ඇත්තටම මාස්ටර් කරන්න ඕන. මොකද long form and short form කියන්නේ totally different structures දෙකක්. එතකොට ඔයාට මේ structures දෙක ගැනම හොඳ අවබෝධයක් තියෙන්න ඕන. strategies කියන දේවල් මේ structures අනුව වෙනස් වෙනවා. එතකොට ඔයා long form content plan එකකදී හදන strategy එක නෙමෙයි short form content plan එකකදී හදන strategy
ස්ට්‍රැටජි එක. මොකද ඒකේ කන්ටෙන්ට් ස්ට්‍රැටජි එකේ ඉඳන් හැමදේම වෙනස් වෙනවා. එතකොට ඔයා ඒව ගැන දැනගෙන ඉන්න ඕන. අනිත් දේ තමයි ඔයාට ඉස්සරහට එන චේන්ජස් එක්ක වෙනස් වෙන්න සිද්ධ වෙනවා. මොකද සමහර වෙලාවල් වලට ඇල්ගොරිතම් එක වෙනස් වෙන්නේ දවසෙන් දෙකේ. එතකොට ඔයාට සිද්ධ වෙන ඔයාගේ තියෙන ස්ට්‍රැටජීස් ඒත් එක්ක මාගේ තියෙන කන්ටෙන්ට්ස් ඒ චේන්ජස් වලට අදාළව ඒ අලුතෙන් එන අප්ඩේට් වලට අදාළව වෙනස් කරගන්න. ඒත් එක්කම සමහරක් වෙලාවට අලුතෙන් එන ටෙම්ප්ලේට්ස් තියෙනවා, අලුතෙන් එන ෆිල්ටර්ස් තියෙනවා, ඊට පස්සේ අලුතෙන් එන ට්‍රෙන්ඩ්ස් තියෙනවා. ඒවත් එක්ක ඔයාගේ ප්ලෑන්ස් ඔක්කොම ඇඩ්ජස්ට් කරගන්න ඔයාට පුළුවන්කම තියෙන්න ඕනේ. එතකොට හැමතිස්සෙම අපිට හැම වෙලාවෙම එකම දෙයකට ස්ටික් වෙලා ඉන්න වෙන්නේ නැහැ. අනිවාර්යෙන් අපිට ඩයිනමික් චේන්ජස් එනවා. එතකොට ඔයාට මේක නිතර අප්ඩේට් කරන්න වෙනවා. ඒක නිසා තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ ඔය මාසෙක කන්ටෙන්ට් එක දවසින් හදන එක එච්චර සාර්ථක නෑ කියලා. මොකද මාසයක් ඇතුළත වෙන්න පුළුවන් චේන්ජස් ගොඩක් තියෙනවා. එතකොට අර ප්ලෑන් එකට ස්ටික් වෙලා හිටියොත් එහෙම ඔයාට ගොඩක් දේවල් මගහැරෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් මේක කන්ස්ටන්ට්ලි වෙන සබ්ජෙක්ට් එකක් නිසා ඔයා හැම දෙයක් ගැනම එකේ ඒත් එක්කම ටක් ගාලා මේ දේවල් වලට අනුව චේන්ජ් වෙන්න මයින්ඩ්සෙට් එක හදාගෙන තියාගන්න ඕන. 2025 ඉස්සරහට 2026 අවුරුද්ද වෙනකොට ඔයා ඇත්තටම සෝෂල් මීඩියා මැනේජර් කෙනෙක්ට වඩා එහා ගිය ජොබ් රෝල් එකක් කරනවා. උදාහරණයක් විදිහට ඔයා සමහර වෙලාවට කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙන්න පුළුවන්. අනිත් වෙලාවට ඔයා කන්ටෙන්ට් ස්ට්‍රැටජිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් එක්කම ඔයා ප්‍රොබ්ලම් සෝල්වර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් එක්කම ඔයාට කමියුනිකේටර් කෙනෙක් වෙන්න සිද්ධ වෙනවා. එතකොට ඔයාට පුළුවන්කම තියෙන්න ඕන මේ හැම විදිහකටම ඇඩප්ට් වෙලා ඔයාගේ බ්‍රෑන්ඩ් එකත් එක්ක ඔයාගේ තියෙන ඔඩියන්ස් එකත් එක්ක කටයුතු කරන්න. මේකෙදි කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙනවා කියන එකේදී මම අදහස් කරන්නේ ඔයාම ගිහිල්ලා බ්‍රෑන්ඩ් එකට කන්ටෙන්ට් හදන්න ඕන, කියන්නේ වීඩියෝස් කරන්න ඕන කියන එක. හැබැයි ඔයාට දැනුම තියෙන්න ඕන යම්කිසි දුරකට ප්ලෑන් කරන්න හරි ඒ දේවල් වලට උදව් කරන්න හරි ඔයාට යම්කිසි දුරකට දැනුම තියෙන්න ඕනේ. ඒක ගැන මම ඉස්සරහට කතා කරන්නම්. දැන් බලමු මොනවද ඔයා ඉගෙන ගන්න ඕන මේන් ස්කිල්ස් කියලා. පළවෙනි එක තමයි මේ 2025-26 අවුරුද්ද වෙනකොට ඔයාට පොඩි හරි ස්කිල් එකක් තියෙන්න ඕන ග්‍රැෆික් ඩිසයින් ගැන. මං කියන්නේ අර ෆොටෝෂොප් ඉලස්ට්‍රේටර් වගේ දේවල් යූස් කරලා කරන ලොකු හෙවි ග්‍රැෆික් නෙමෙයි. මං කියන්නේ සිම්පල් Canva එකකින් හරි ඔයාට පුළුවන්කම තියෙන්න ඕන පොඩි ග්‍රැෆික් එකක් ක්‍රියේට් කරගන්න. මොකද මං කලින් වීඩියෝ එකේදීත් කිව්වා වගේ සමහර බිස්නස් වල තියෙන බජට් එක අනුව ක්ලයන්ට් තවත් ග්‍රැෆික් ඩිසයින් ටීම් එකකට එහෙම නැත්නම් කොපිරයිටින් ටීම් එකකට ස්පෙන්ඩ් කරන්න තරම් බජට් එකක් නැහැ. එතකොට මේ වගේ අවස්ථාවකදී ක්ලයන්ට් ඒ හැමදේම කරගන්න ඉන්න එකම පුද්ගලයා ඔයා විතරයි. එතකොට ඔයාට පොඩි හරි නොලෙජ් එකක් තියෙන්න ඕන මේ ග්‍රැෆික් ඩිසයින් සම්බන්ධයෙන්. මේක කරන්න පුළුවන් ලේසිම ටූල් එක තමයි Canva. ටියුටෝරියල්ස් ඕන තරම් තියෙන ඉන්ටර්නෙට් එකේ ඔයාට පුළුවන් Canva ටියුටෝරියල් එකක් අරගෙන ඒක පොඩ පුරුදු වෙන්න. අනිත් එක ඔයාට ටෙම්ප්ලේට්ස් තියෙනවා. ඔයාට පුළුවන් ටෙම්ප්ලේට්ස් වලින් ඒ දේවල් පුරුදු වෙන්න. මම ඇඩ්වයිස් කරන්නේ ටෙම්ප්ලේට්ස් යූස් කරන්න කියලා. හැබැයි ඔයා බිගිනර් කෙනෙක් නම් ඔයාට පුළුවන් ඇට්ලීස්ට් ටෙම්ප්ලේට් එකක් යූස් කරලා හරි ක්ලයන්ට් අදාළ ග්‍රැෆික් එක ක්‍රියේට් කරලා දෙන්න. අනිත් එසෙන්ෂල් ස්කිල් එක තමයි කොපිරයිටිං. කොපිරයිටිං වලට ඇත්තටම වෙනම ස්කිල් සෙට් එකක් තියෙනවා. ඒවට විශේෂිත වෙච්ච වෙනම කට්ටිය ඉන්නවා. හැබැයි සමහර වෙලාවල් වලදී ක්ලයන්ට් ඒ වගේ කෙනෙක්ව රීච් කරලා එයාගේ තියෙන සර්විස් එක ගන්න බැරි වුණොත් ඔයාට පුළුවන්කම තියෙන්න ඕන ඒ දේවල් ඔයා තනියෙන් ක්‍රියේට් කරලා ක්ලයන්ට්ගේ තියෙන අවශ්‍යතාව සම්පූර්ණ කරලා දෙන්න. උදාහරණයක් විදිහට ඔයාට සුළු දේවල් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා ග්‍රැෆික් එක ඩිසයින් කරනවා නම් ඔයාට ඒ ග්‍රැෆික් එකට ඉන්ක්ලූඩ් කරන්න අවශ්‍ය ඩීටේල් මොනවද කියන එක ගැන ඔයාට අවබෝධයක් තියෙන්න ඕන. ඒත් එක්කම තමයි ඔයාට කැප්ෂන් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. ඔයාට තනියෙන් කැප්ෂන් එකක් ගැන අයිඩියා එකක් ගන්න බැරි වුණොත් අඩුම ගානේ AI tool එකක් උදාහරණයක් විදියට ChatGPT එක use කරලා හරි ඔයාට කැප්ෂන් එකක් ක්‍රියේට් කරගන්න තරම් හැකියාවක් තියෙන්න ඕන. ඔයාට අදාළ prompts මොනවද ඒ දේවල් ගැනත් ඔයා පොඩ්ඩක් පුරුදු වෙන්න වෙනවා. අනිත් දේ තමයි ඔයාට වීඩියෝ ස්ක්‍රිප්ට්ස් හදන්න වෙනවා. එතකොට වීඩියෝ ස්ක්‍රිප්ට්ස් හදන ඒවට වෙනම ඒවටත් මම කලින් කිව්වා වගේ වෙනම කට්ටිය ඉන්නවා. හැබැයි අර වගේ අවස්ථාවක් ආවොත් ඔයාට ඒ දේවලුත් කරන්න වෙනවා. ඒත් එක්කම ඔයා කොහොමත් සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලාවට වීඩියෝ අයිඩියාස් ක්ලයන්ට් අපි වෙනම යවනවා. එතකොට ඒ වීඩියෝ අයිඩියාස් එක්ක ඔයාට පුළුවන් නම් ක්ලයන්ට් ස්ක්‍රිප්ට් එකක් ක්‍රියේට් කරලා දෙන්න. ඒත් එක්කම එයාට අවශ්‍ය B-rolls මොනවද, B-rolls ගන්න angles මොනවද, ඒ ගැන ක්ලයන්ට් වෙනම ඇඩ්වයිස් කරන තරම් ඔයාට නොලෙජ් එකක් තියෙනවා නම් ඒක ක්ලයන්ට්ගේ පැත්තෙන්
පැත්තෙනුත් එයාට තියෙන ලොකු වාසියක් වෙනවා. ඒත් එක්කම ඔයාටත් ඒක ඇත්තටම ලොකු වාසියක්. මොකද ඔයා ඒ දේවල් කරනවා කියලා කියන්නේ ඔයාට දීලා තියෙන ප්‍රයිස් එකට වඩා ඔයාට වැඩි ගාණක් එයත් එක්ක ඩිස්කස් කරලා ඒ දේවල් උනත් වැඩි කරගන්න පුළුවන්. එතකොට අනිත් එක තමයි ඔයා කැප්ෂන්ස් ලියනකොට ඒ කියන්නේ ඒකට මම කිව්වා වගේ කලින් කොපිරයිටර්ස්ලා ඉන්නවා. හැබැයි එහෙම නැති අවස්ථාවකදී කැප්ෂන් එකක් ලියනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් chat GPT එකට ගහලා නිකන් ගන්න එකක් ඔහේ කොපි කරලා දෙන එක නෙමෙයි. ඔයා බලන්න ඕන ඔයාට හරියන ගැළපෙන කැප්ෂන්ස් ක්‍රියේට් කරන විදිය. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි කැප්ෂන් එකක් ක්‍රියේට් කරන්නේ සාමාන්‍යයෙන් ක්ලයන්ට් අදාළ ගෝල් එකක් ඇචීව් කරගන්න. ඒවට අපි call to actions දාන්න ඕන. එතකොට අපි ඒව පළවෙනි hook එක attract කරගන්න පුළුවන් විදිහට ලියන්න ඕන. එතකොට ඒ වගේ පොඩි බේසික් දේවල් තියෙනවා. ඔයාට පුළුවන් ඒ දේවල් ගැන පොඩක් ඉගෙන ගන්න. ඒක තමයි වැදගත්ම දේ analytics and reporting. මොකද social media manager කෙනෙක් කියන්නේ ඇත්තටම ගොඩක් වෙලාවට අපි ගනුදෙනු කරන්නේ dataත් එක්ක. මොකද data එක්ක තමයි අපිට ඇත්තටම කියන්න පුළුවන් දැන් තියෙන strategy එක එයාගේ තියෙන goals වලට යන්න හරියටම වැඩ කරනවද නැද්ද කියන එක ගැන ඇත්තටම අපිට client prove කරන්න පුළුවන් report එකක් දෙන්න පුළුවන් මේ analytics and data වලට අනුව. එතකොට ඔයාට දැනුම තියෙන්න ඕන මේ දේවල් analyze කරලා ඒව ගැන report එකක් හදලා client පෙන්නන්න. මොකද ගොඩක් වෙලාවට අපි strategies එහෙම වෙනස් කරනකොට මේ වගේ data බලපානවා. සමහර වෙලාවට client ඕන එයාගේ තියෙන like වත් comments වත් saves වත් නෙමෙයි. එයාට ඕන එයාගේ sales වැඩි කරගන්න. එතකොට ඒකට එයාට website click වැඩි කරගන්න ඕන. හැබැයි දැන් ඔයගේ තියෙන strategy එක අනුව එයාට වැඩි වෙන්නේ like and comments ඒ වගේ දේවල් විතරක් නම් ඒක ඔයාගේ strategy එකේ තියෙන ලොකුම loophole එකක්. එතකොට ඔයා කරන්න ඕන strategy එක shift කරන්න. එතකොට මේ වගේ shift කරන වෙලාවෙදී ඔයාට සිද්ධ වෙනවා client ඒ දේවල් ගැන ඇතරම එයාට කියලා දෙන්න. මොකද client සමහරක් වෙලාවට idea එකක් නැති වෙන්න පුළුවන් මේ දේවල් ගැන. එතකොට ඔයාට knowledge එකක් තියෙන්න ඕන මේ වගේ data පෙන්නලා මේක මේ විදිහට මෙච්චර කල් වෙලා තියෙන්නේ වුණාට මේක ඔයාගේ goal එකට යන්න හරි path එක නෙමෙයි. ඒක නිසා අපි මේක මේ විදිහට change කරන්න වෙනවා. එහෙම කියලා ඒක client කතා කරලා ඒක ඔයාගේ තියෙන argument එක justify කරන්න ඔයාට පුළුවන්කම තියෙන්න ඕන. මොකද සාමාන්‍යයෙන් content strategy එකක් හදනවා කියලා කියන්නේ ටිකක් cost එක වැඩි දෙයක්. එතකොට එයා ඒකට spend කරන ගාණ එයාට ඒ කියන්නේ කොස්ට් එකක් නොවන විදිහට ජස්ටිෆයි කරන්න ඔයාට සෙල් කරන්න පුළුවන්කම තියෙන්න ඕන. එන් දේ තමයි strategies. එතකොට social media manager කෙනෙක් විදිහට ඔයාගේ main responsibility එකක් තමයි strategies create කරන එක. මේ strategies කියලා කිව්වට පස්සේ content strategies වෙන්න පුළුවන්. ඒත් එක්කම දැන්ට තියෙන platform strategies වෙන්න පුළුවන්. එතකොට campaign strategies වෙන්න පුළුවන්. ඒ හැම දෙයකටම අපි ඇත්තටම strategy එකක් create කරන්න ඕන. මොකද strategy එකක් නැතුව ඔහේ නිකන් content post කරන එක ඇත්තටම තේරුමක් නැති වැඩක්. ඒක එයාගේ තියෙන මුදලුත් එයාට නිකන් අපත යනවා. අනිත් එක ඔයාගේ තියෙන කාලෙත් අපත යනවා. ඒක නිසා අනිවාර්යෙන් strategy එකකට අනුව content create කරන්න ඔයාට පුළුවන්කම තියෙන්න ඕන. අනිත් එක තමයි campaign goals ඔයා achieve කරන්න යනවා නම් එක එක goals වලට අදාළ strategies වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට තමයි එයාට brand awareness එක වැඩි කරන්න අවශ්‍ය නම් ඒකට ඔයා build up කරන strategy එක වෙනයි. එතකොට එයාට අවශ්‍ය නම් sales වැඩි කරගන්න ඒකට ඔයා design කරන strategy එක ඊට වඩා වෙනස්. ඒත් එක්කම එයාට ඕන නම් leads කියන්නේ leads attack කරගන්න එහෙම නැත්නම් එයාගේ ඉන්න customers ලව lead විදිහට convert කරගන්න ඒකට ඔයා create කරන strategy එක වෙනස්. මේ strategies platform wise උත් වෙනස් වෙනවා. ඒත් එක්කම content types අනුවත් වෙනස් වෙනවා. ඒව ගැන මම ඉස්සරහට ටිකක් ලොකු explanation එකක් කරන්න. දැනට ඔයා තේරුම් ගන්න ඕන මේ strategy create කරන එක ඇත්තටම ඔයාගේ ලොකු වගකීමක් වෙනවා. අනිත් එක තමයි මම කලින් කිව්වා වගේ adaptability. මොකද social media marketing කියලා කියන්නේ ඇත්තටම කාලෙත් එක්ක change වෙන subject එකක්. එතකොට platforms අලුතෙන් එනවා. එතකොට updates අලුතෙන් එනවා. එතකොට trends අලුතෙන් එනවා. මේ හැම දෙයක් එක්කම ඔයා touch එකේ ඉන්න දැනගන්න ඕන. අනිත් එක ඔයා මතක තියාගන්න එක දෙයක් තමයි මේ trends කියන දේවල් හැම වෙලාවෙම හැම client කෙනෙක්ටම හැම business එකකටම ගැලපෙන්නේ නැහැ.
මොකද උදාහරණයක් විදිහට ඔගොල්ලෝ දකින්න නැති පහුගිය දවස්වල ලංකාවෙත් ගොඩක් බ්‍රෑන්ඩ්ස් අරගෙන තිබ්බා අර එයාගේ ග්‍රැෆික් ඩිසයිනර් හොලිඩේ එකකට ගිහිල්ලා ඒක නිසා මේක අපි ක්‍රියේට් කරපු ග්‍රැෆික් එකක් කියලා යන ට්‍රෙන්ඩ් එක ඒ වුණාට ඒක ඇත්තටම ටිකක් පරණ ට්‍රෙන්ඩ් එකක් ඒ ලංකාවේ කට්ටිය ඒක කරන්න රන් තිබ්බේ මේ ළඟකදී හැබැයි ඒක හැම බිස්නස් එකකටම ගැලපුණේ නැහැ එතකොට ඒ වගේ ඔයාට පුළුවන්කම තියෙන්න ඕන හරියට ට්‍රෙන්ඩ්ස් ඇනලයිස් කරලා ක්ලයන්ට්ටත් එයාගේ බිස්නස් එකටත් ගැලපෙන දේවල් විතරක් කරන්න. අනිත් එක තමයි ට්‍රෙන්ඩ් එකක් කිව්වට පස්සේ ඒක ඒ විදිහටම කරන්න ඕනෙත් නැහැ. ඒක පුළුවන්කම තියෙන්න ඕන ඔයාට ක්‍රියේටිව් විදිහට මෝල් කරන්න. එතකොට ඔයාට ඔයාගේ තියෙන ක්‍රියේටිව් හැකියාවෙන් ඔයාට පුළුවන් ට්‍රෙන්ඩ් එකක් ඕනම ට්‍රෙන්ඩ් එකක් වුණත් ඔයාගේ ක්ලයන්ට්ගේ තියෙන බිස්නස් එකට එයා සෙල් කරන ප්‍රොඩක්ට් එකට අදාළ වෙන විදිහට අස් කරගන්න. අනිත් දේ තමයි මං කලිනුත් කිව්වා වගේ ඔයා මේවා ගැන හොඳටම අප්ඩේට් වෙලා තියෙන්න ඕන. ඒ අප්ඩේට් වෙන එකේදී මමගේ කලින් වීඩියෝ එකේදී මම හිතන්නේ කියලා තියෙනවා ඔයාට පුළුවන් ඒ කියන්නේ සමහර ක්‍රියේටර්ස්ලා ෆලෝ කරන්න ඒත් එක්කම ඔයාට පුළුවන් නිවුස්ලෙටර්ස් කියවන්න එතකොට ඔයාට පුළුවන් බ්ලොග්ස් කියවන්න ඒ වගේ දේවල් ඔයාට කරන්න පුළුවන් මීඩියා මාකටිං වලදී ඔයාට ඩිග්‍රී එකක් අත්‍යවශ්‍ය නැහැ. හැබැයි ඔයාට පුළුවන්කම තියෙන්න ඕන දෙයක් තනියෙන් ඉගෙනගෙන ඒ දේවල් යූස් කරන්න. උදාහරණයක් විදිහට තමයි ඔයාට පුළුවන්කම තියෙන්න ඕන ඉස්සරහට එන අලුතෙන් එන ස්කිල් එකක් තියෙනවා නම් ඒ දේවල් හරියටම ග්‍රැබ් කරලා ඒවට අදාළ කෝසස් හොයලා ඒ ස්කිල් එක ඩිවෙලොප් කරගන්න. ඒ වගේ ඔයාට ඩිග්‍රී එකක් නැති වුණත් අර අපි කියන්නේ උණක් තියෙන්න ඕන කියලා. එතකොට අර මොන හරි දෙයක් ගැන ඉගෙන ගන්න ඔයාට ඒ වගේ උණක් තියෙන්න ඕන. එහෙම නැතුව ඔයාට සාමාන්‍යයෙන් මේකේ ඉන්න අමාරුයි. මොකද මේක කාලයත් එක්ක චේන්ජ් වෙන දෙයක්. එතකොට ඔයා ඩිග්‍රී එකකින් ඉගෙන ගත්තත් සමහරක් වෙලාවට ඒ තියෙන දැනුම අවුරුද්දක් දෙකකට වගේ ඕන වළංගු වෙන්න පුළුවන් බේසික් දේවල් අර මං කියන අනිත් දේවල්. හැම ඔයාට අනිත් හැමදේම ඉගෙන ගන්න වෙන්නේ මේ තියෙන මාකට් එකත් එක්ක මේ තියෙන අප්ඩේට්ස් එක්ක. එතකොට ඔයාට බැරි වුණොත් එහෙම ඒවත් එක්ක අප් ටු ඩේට් ඉන්න ඒකෙන් ඔයාට ඩිග්‍රී එකක් තිබ්බත් ඒක වැඩක් නැති වෙනවා. ඊට එක තමයි සෝෂල් මීඩියා මාකටිං කියලා කියන්නේ. එකකින් ඔයාට ඔයාගේ තියෙන නොලෙජ් එක පෙන්වන්න බෑ. ඔයාට ඒ දේ පෙන්වන්න වෙන්නේ කරලම තමයි. මොකද ඔයාට account එකක් කරන්න කියන්නේ ඔයාට account එකක් හදාගෙන ඒක මේ විදිහට කරන්න ඕන කියන theoretical දැනුම තියලා විතරක් මදි. ඔයාට ඒ දේවල් practical use කරන විදිහ client කියලා දෙන්න වෙනවා. එතකොට සමහර වෙලාවල් වලට සමහර දේවල් ඔයාට ඉගෙන ගන්න වෙන්නේ කරලා බලලම තමයි. ඒක නිසා තමයි මම කියන්නේ මේකට ඇත්තටම ඩිග්‍රී එකක් අත්‍යවශ්‍යම නැහැ. ඩිග්‍රී එකක් තියෙනවා කියලා කියන්නේ වඩා හොඳයි. හැබැයි අත්‍යවශ්‍යම නැහැ. හැබැයි එහෙම වුණොත් අනිවාර්යෙන් ඔයාට මම කිව්වා වගේ උණක් තියෙන්න ඕන දේවල් ඉගෙන ගන්න. එහෙම නැතුව මේකේ ඇත්තටම ඉන්න අමාරුයි වැඩි ඇඩ් විතරක් කර ඉන්න පුළුවන් සමහර අයට. ඒ වුණාට ඒ ඇඩ්ස් කරනවා හරි එක්ක ෆොටෝ ෂූට් බ්‍රෑන්ඩ් ෂූට් කරනවා එක්ක වීඩියෝස් හදනවා කියන දේවල් ඇත්තටම සෝෂල් මීඩියා මාකටිංම නෙමෙයි. ඒක part of marketing තමයි. ඒ වුණාට overall අපි social media marketing කියන්නේ ඒ දේ නෙමෙයි. ඒක මම හිතනවා මේ වෙනකොට ඔයගොල්ලන්ට තේරෙනවා ඇති කියලා. අනිත් වැදගත්ම දේ තමයි ඔයාට social media manager කෙනෙක් වෙන්න අවශ්‍ය නම් ඔයාට අනිවාර්යෙන්ම තියෙන්න ඕන portfolio එකක්. මොකද ඒක මම දැකලා තියෙන පෝර්ට්ෆෝලියෝ එකක් කියලා කිව්වට පස්සේ ආවයට ඇත්තටම ලොකු අයිඩියා එකක් නැහැ මොකද්ද කියලා ඒක. මම ඒක ගැන ඉස්සරහට වීඩියෝ එකක් කරන්න. මොකද අපි ඒක ගැන දැනගත්තේ අපේ අර hiring process එකේදී අපිට එවලා තිබ්බ පෝර්ට්ෆෝලියෝස් අපි චෙක් කරාට පස්සේ තමයි. ඇත්තටම පෝර්ට්ෆෝලියෝ එකක් හදන්න ඕන ඔයාට ඔයාව මාකට් කරගන්න තියෙන එක ක්‍රමයක් විදිහට. හැබැයි ඒ පෝර්ට්ෆෝලියෝ එකක් අපි බැලුවට පස්සේ ඒ තියෙන ඉමේජ් එක සම්පූර්ණයෙන්ම චොප්ප වෙනවා. මොකද ඒ කියන්නේ අපිට පෝර්ට්ෆෝලියෝස් ඇත්තටම එච්චර අපි එක්ස්පෙක්ට් කරපු ක්වොලිටි එකෙන් නැහැ. මොකද සමහර අය මං හිතන්නේ දන්නේ නැහැ මොනවද ඒවට ඉන්ක්ලූඩ් කරන්න ඕන මොනවද ඒවට ඉන්ක්ලූඩ් කරන්න ඕන නැත්තේ මොනවද ඒවා ගැන ලොකු අයිඩියා එකක් නැහැ ගොඩක් අයට. මම ඒක ගැන එක්ස්ප්ලেইন කරලා වීඩියෝ එකක් ඉස්සරහට කරන්න. ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන ඔයාගේ තියෙන මේ දැනුම ප්‍රූව් කරන්න පුළුවන් එකම විදිහ තමයි මේ පෝර්ට්ෆෝලියෝ කියලා කියන්නේ. මොකද මේ පෝර්ට්ෆෝලියෝ එකට අපි ඉන්ක්ලූඩ් කරන අපේ දැනුම පෙන්වන්න පුළුවන් හැමදේම. උදාහරණයක් විදියට account එක තියෙන analytics details එතකොට අපි ඒගොල්ලන්ට graphic create කරා නම් ඒ දේවල් එතකොට අපි යාට captions
කිව්වනම් ඒ දේවල් ඒ හැමදේම මේ පෝර්ට්ෆෝලියෝ එකට අපි ඉන්ක්ලූඩ් කරනවා. ඔයා බිගිනර් කෙනෙක් කියලා. මොකද මේ වීඩියෝ එක බිගිනර්ස්ලාටත් අදාළයි. එතකොට බිගිනර් කෙනෙක් විදිහට ඔයාට මුලට එක්ස්පීරියන්ස් එකක් නැති වෙන්න පුළුවන්. එහෙම එක්ස්පීරියන්ස් එකක් නැති වුණොත් ඔයා මොකද කරන්න කියන එක ගැන දැන් ඔයාට ප්‍රශ්නයක් ඇති. එහෙම වුණොත් ඔයාට පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. හොඳම විදිහ තමයි ඔයාට පුළුවන් නම් ඩමි account එකක් හදන්න. ඒක තමයි ඇත්තටම ලේසිම ක්‍රමය. මේ ඩමි account එක හදනකොට ඔයා මුලට අයිඩෙන්ටිෆයි කරගන්න මොනවද ඔයාගේ තියෙන බෙස්ට් ඉන්ට්‍රෙස්ට් කියලා. උදාහරණයක් විදිහට ඔයාට පුළුවන් නම් සින්දු කියන්න. ඔයාට පුළුවන් නම් චිත්‍ර අඳින්න. ඔයාට පුළුවන් නම් වගේ දේවල් වලින් එක එක ඒවා හදන්න. ඔයාට පුළුවන් නම් ස්ක්‍රැප් ජර්නලින් කරන්න. ඒ වගේ මොකක්ම හරි හැකියාවක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඒ දේවල් වලට අදාළව account එකක් හදන්න. එතකොට ඔයාගේ හිතින්ම වවාගත client ඔයාම තමයි. එතකොට ඔයා client කියලා හිතලා ඔයාගේ account එකට grow කරන්න අවශ්‍ය strategies, content, ඊට පස්සේ captions ඒ හැමදේම හදලා ඊට පස්සේ මාසයක් එහෙම නැත්නම් දෙකක් වගේ කාලයක් ඇතුළතදී ඔයාගේ තියෙන metrics මොනවද කියලා ඔයා track කරන්න පුළුවන්. වගේ ඒවා screenshots ගහලා ඔයාට පුළුවන් portfolio එකට include කරන්න. ඒක එක විදියක්. ඒකෙදි ඇත්තටම ඔයාට එකක් වෙනවා. එකක් තමයි ඔයාගේ portfolio එකට අදාළ dummy account එකක් හැදෙනවා. අනිත් එක තමයි ඔයා කවදාවත් හිතපු නැති විදිහේ skill එකක් නිසා මිනිස්සු ඔයාට ගොඩක් කියන්නේ සමහරක් වෙලාවට හිතන්න මොනහරි කෑම ජාතියක් හදන කෙනෙක් කියලා. එතකොට ඔයා කේක් හදන කෙනෙක්. එතකොට ඒ වගේ ඔයාගේ page එක කේක් බිස්නස් කරන කෙනෙක්ට ගැලපෙන විදිහට හදාගෙන ගියොත් ඔයාට මේක side hustle එකක් විදිහට උනත් කරගෙන යන්න පුළුවන්. මොකද ඒකෙන් සමහරට ඔයාට ඇත්තටම orders එන්න උනත් පුළුවන්. එතකොට ඒ වගේ ඔයාට මේකේ වාසි දෙකක් තියෙනවා. අනිත් දේ තමයි ඔයාට ඔයාගේ services free offer කරන්න පුළුවන්. free offer කරලා ඒ වෙනුවට testimonial එකක් ඒ client ගෙන් ඉල්ල ගන්න පුළුවන්. ඒක අනිත් ක්‍රමය. ඔයාට පුළුවන් ඔයාගේ friends and families වල ඉන්න කට්ටිය කාට හරි මොනවා හරි businesses තියෙනවා නම් ඔයාට පුළුවන් ඒගොල්ලන්ට උදව්වක් විදිහට එයාලගේ accounts create කරලා එයාගේ contents create කරලා දෙන්න. ඒ වෙනුවට ඔයාට පුළුවන් ඔයා ඒගොල්ලන්ගේ testimonial එකක් ඉල්ල ගන්න. මොකද මේ testimonial කියන දේවල් ඇත්තටම ඊටමත් වැදගත් වෙනවා. එතකොට මේවා ඇත්තටම portfolio එකකදී include කරන්න අත්‍යවශ්‍යම දේවල්. ඔයාට පුළුවන් නම් ඒ දේවල් include කරලා ඔයාගේ portfolio එක හදන්න. ඒකෙන් ඔයාට prove කරන්න පුළුවන් ඔයාගේ තියෙන skills ඒත් එක්කම knowledge. අපි accounts හදලා ඒවා build කරනකොට ඔයා දැනගන්න ඕන මොනවද ඇත්තටම key metrics කියලා. මොකද key metrics කියන ඒවා සමහර වෙලාවට likes, comments, savesම නෙමෙයි. ඒවා ඊට වඩා වෙනස් වෙනවා ඔයාගේ client ගේ business එකේ goals අනුව. client ලාට අවශ්‍ය likes, saves, comments නෙමෙයි. ඒගොල්ලන්ට අවශ්‍ය website clicks and sales. එතකොට මේ වගේ දේවල් වලදී ඔයාගේ contents like කරන්න හරි, save කරන්න හරි, share කරන්න හරි ඒ වගේ දේවල් වලට වැඩියෙන් push කරනවා නම් content strategy එක යාගේ goals වලට ගැලපෙන්නේ නැහැ. එහෙම වුණොත් ඔයාගේ ස්ට්‍රැටජි එක ආපහු රීක්‍රියේට් කරන්න ඕන එයාගේ වෙබ්සයිට් ක්ලික්ස් වැඩි වෙන විදියට. මේන් බලන්න ඕන මෙට්‍රික්ස් විදිහට අපි කියන්නේ ෆලෝ ග්‍රෝත් එක, ඒත් එක්කම රීච් එක, වෙබ්සයිට් ක්ලික්ස්, එන්ගේජ්මන්ට් රේට්. ඒව තමයි මේන් කෝම් මෙට්‍රික්ස් විදිහට අපි දැන් යූස් කරන්නේ. ඔයාට ඒවා ගැනත් සාමාන්‍යයෙන් අවශ්‍ය කරන දේවල් ගැන දැනුම තියෙන්න ඕන. මොකද ඔයා ඩමි account එකක් හදනවා නම් ඔයාගේ goal එක මොකක්ද කියලා ඔයා define කරන් ඒවට අදාළ metrics තමයි ඔයාගේ portfolio එකේදී පෙන්වන්න ඕන. එතකොට ඒවා ගැන ඇත්තටම ඔයාට සාමාන්‍ය knowledge එකක් තියෙන්න ඕන. ඒක තමයි ඔයාට මේ portfolio එකක් හදනකොට ඔයාට templates use කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාට පුළුවන් Canva එකේ තියෙන templates ඒත් එක්කම Notion එකේ තියෙන templates ඒ වගේ templates use කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඒ වගේ resources පාවිච්චි කරන්න නැතුව ඊට වඩා ලොකු දේවල් කරන්න ඕන නම් ඔයාට පුළුවන් ඇත්තටම ඔයාගේ website එකක් හදලා ඒවට ඔයාගේ project include කරන්න. එහෙම නැත්නම් Behance වගේ website එකකට ඔයාගේ projects දාන්න පුළුවන්. එතකොට ඒ වගේ දේවල් use කරලා ඔයාට ඔයාගේ තියෙන portfolio එක build කරන්න පුළුවන්. අනිත් දේ තමයි niche down කරන එක. මම niche down කරන එක ඇත්තටම advice කරන්නේ නැහැ. හැබැයි ඔයා beginner කෙනෙක් නම් ඔයා research කරන කම්මැලි නම් මයි ඔයාට තියෙන පහසුම විදිය. මොකද niche down කරනවා කියලා කියන්නේ ඔයා මුලින් අඳුර ගන්න ඕන ඔයාගේ තියෙන best interest එක මොකක්ද කියලා. ඒ කියන්නේ ඔයාට
හිතන්න මොකක් හරි ඇසෙම්බලි එකක ක්ෂණිකව මාතෘකාවක් දුන්නොත් ඔයාට මොනවා ගැනද පැයක් හරි දෙකක් හරි ඕන තරම් වෙලා කතා කරන්න පුළුවන්. මන්නේ බය නැතුව ඒ දේවල් ගැන රිසර්ච් කරන්න පුළුවන් මොන වගේ ටොපික් එකක් දුන්නොත්. සමහර අයට ෆිට්නස්. එතකොට එයාට ෆිට්නස් ගැන එයා ෆෝකස් කරනවා නම් එයාගේ ලයිෆ් ස්ටයිල් එකේ ඉඳන් එයා ෆිට්නස් වලට මාරම කැමති විදිහට තමයි එයා ඉන්නේ. එතකොට ඒකට ඉන්ක්ලූඩ් හැම දෙයක් ගැනම දන්නවා. ඒකට කැමති කියලා කියන්නේ එයා ඒක ගැන සාමාන්‍යයෙන් හොයනවා. එයාගේ වටේ තියෙන ජිම් මොනවද කියලා දන්නවා. එතකොට එයා දන්නවා මොන වගේ ක්ලයන්ට් බේස් එකක් දින්නේ කියලා. එතකොට එයා දන්නවා මොන වගේ මයින්ඩ්සෙට් එකක්ද ඒ වගේ මිනිසුන්ට තියෙන්නේ කියලා. එතකොට එයා දන්නවා මොන වගේ ප්‍රශ්නද ඒගොල්ලන්ට එන්නේ කියලා. එතකොට මොන වගේ කන්ටෙන්ට් වල ඉන්ට්‍රෙස්ට් ලා එයා දන්නවා. එතකොට ඒ වගේ කන්ටෙන්ට් හොයාගන්න පුළුවන් ආටිකල්ස් මොනවද? එතකොට නිවුස් ලෙටර්ස් මොනවද? බ්ලොග්ස් මොනවද? ඒ වගේ හැමදේම එයා දන්නවා. ඒත් එක්කම එයා ෆලෝ කරන ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා වේවට අදාළ. එතකොට එයාට ඒක ගැන තරව නොලෙජ් එකක් තියෙනවා. එතකොට එයාට ඒ දේවල් ගැන අලුතෙන් ඉගෙන ගන්න එක එයාට ස්ට්‍රෙස්ෆුල් දෙයක් වෙන්නේ නැහැ. ඒක එයා කැමතිම දේ. එතකොට එයාට ඒක ගැන ලොකු ස්ට්‍රෙස් එකක් දැනෙන්නේ නැහැ. එයා ඒක හරිම ආසාවෙන් කරනවා. ඒත් එක්කම එයාට ඒවා ගැන කරන්න තියෙන අයිඩියාස් ගොඩක් එනවා. එතකොට එයා දන්නවා මොන වගේ මයින්ඩ්සෙට් එකක්ද ඒ වගේ මිනිසුන්ට තියෙන්නේ, මොන වගේ ප්‍රශ්නද ඒ වගේ මිනිසුන්ට තියෙන්නේ කියලා. එතකොට එයා ඒවා ගැන ස්පෙસિෆිකලි සෝෂල් මීඩියා මැනේජර් කෙනෙක් විදිහට වැඩ කරන්න කැමති නම්, ඒ කියන්නේ ෆිට්නස් වලට මේන් ෆෝකස් එක දෙන සෝෂල් මීඩියා මැනේජර් කෙනෙක් විදිහට වැඩ කරන්න කැමති නම් එයාට ක්ලයන්ට් කෙනෙක් හම්බුනොත් එයාට එයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන, එයාගේ තියෙන ඉන්ඩස්ට්‍රි එක ගැන, ඒත් එක්කම එයාට තියෙන ප්‍රශ්න මොනවද, ඒ වගේ දේවල් ගැන ලොකුවට රිසර්ච් එකක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එක ප්‍රෝ එකක් වෙනවා. සාමාන්‍යයෙන් බිගිනර් කෙනෙක්ට ගොඩක් වෙලාවට හොඳ පටන් ගැනීමක් තමයි නීෂ් ඩවුන් කරන එක. හැබැයි හිතන්න මම වගේ කෙනෙක් කියලා, ඒ කියන්නේ ටිකක් එකම දේ කරනකොට සාමාන්‍යයෙන් ටිකක් බෝරින් වෙනවා වගේ නම් එයාට නිෂ් ඩවුන් කෙනෙක් ගැලපෙන්නේ නැහැ. එයාට මම ඇඩ්වයිස් කරන්නේ නිෂ් ඩවුන් කරන්න කියලා. මොකද ගොඩක් කලාවට නීෂ් එක වෙන්නේ ඔයාම තමයි. හැබැයි බිගිනර් කෙනෙක්ට නම් මේක හොඳ පටන් ගැනීමක් වෙනවා. එතකොට එයාට ඒක වටේ ඉන්න ක්ලයන්ට්ස්ලා වුණත් හොයාගන්න හරිම ලේසි. ඒක නිසා නිෂ් ඩවුන් කරන එක බිගිනර් කෙනෙක්ට මම රෙකමන්ඩ් කරනවා. ඒ තමයි ඔයාට පුළුවන් වෙන්න ඕන ඔයාව මාකට් කරගන්න. මොකද සෝෂල් මීඩියා මැනේජර් කෙනෙක් විදිහට ඔයාට ඔයාව මාකට් කරගන්න බෑ කියලා කියන්නේ ඒක ඔයාගේ තියෙන ලොකු අඩුවක්. ඒක විදිහට ඔයාට පුළුවන් ඔයාගේ තියෙන පර්සනල් බ්‍රෑන්ඩ් එකක් බිල්ඩ් අප් කරගන්න. ඔයාගේ පර්සනල් බ්‍රෑන්ඩ් එක බිල්ඩ් අප් කරගන්න එක තමයි ඇත්තටම මේකේ තියෙන ස්ට්‍රොංගම පොයින්ට් එක. මොකද එහෙම බිල්ඩ් අප් කරගත්තොත් ඒක ඔයාට ඉස්සරහදී ඇත්තටම ගොඩක් වටිනවා. ඉන්ඩස්ට්‍රි එකට ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාගේ පර්සනල් බ්‍රෑන්ඩ් එක ඩෙවලොප් කරගන්න. ඒ තමයි ඔයාට පුළුවන් නම් අනිත් අයත් එක්ක නෙට්වර්ක් වෙන්න. ඒ කියන්නේ තව සෝෂල් මීඩියා මැනේජර්ස්ලාත් එක්ක. එතකොට හිතන්න ඔයාට දැන් නීෂ් ඩවුන් කරනවා නම් ඔයා හිතන්න මං කලින් වගේ ෆිට්නස් ගත්තා කියලා උදාහරණයක් විදිහට. එතකොට ඔයාට පුළුවන් නම් ජිම් වල ඉන්න ඉන්ස්ට්‍රක්ටර්ස්ලාත් එක්ක, ඒවා වල ඉන්න ඕනර්ස්ලාත් එක්ක පොඩක් නෙට්වර්ක් වෙන්න පුළුවන් නම් ඒක ඔයාට තියෙන ලොකු ආසියක්. එහෙම ඔයා නෙට්වර්ක් වෙනකොට ඔයාට ක්ලයන්ට්ස්ලා ඔටෝමැටිකලි හැදෙනවා. ඔයාට ක්ලයන්ට් බේස් එකක් ඔටෝමැටිකලි හැදෙනවා. මොකද ඔයාට ඒවා ගැන නෙට්වර්ක් ඉවෙන්ට් වලදී වුණත් ඔයාට ගිහිල්ලා ඔයාට බොන්ඩ් වෙන්න කතා කරන්න දේවල් ඔයාට තියෙනවා. එතකොට ඒ වගේ ඉවෙන්ට්ස් වලදී ගියාට පස්සේ ඔයාට ඇත්තටම ක්ලයන්ට්ස් අඳුර ගන්න පුළුවන්. තමයි රෙෆරල්ස්. රෙෆරල්ස් කියලා කියන්නේ ස්ට්‍රෝංම මාකටිං පොයින්ට් එකක්. මොකද රෙෆරල්ස් වලින් ඔයාට ක්ලයන්ට්ස්ලා එනවා කියලා කියන්නේ වැඩ, ඒ වගේම ඔයාගේ තියෙන ඩෙඩිකේෂන් එකේ වැඩේට ඒ දේවල් ඔයාට ආයි අමුතුවෙන් අනිත් ක්ලයන්ට් ප්‍රූව් කරන්න දෙයක් නැහැ. මොකද එයා රෙෆරල් එකක් ට්‍රූ එනවා කියලා කියන්නේ ඔයාගේ ප්‍රීවියස් ක්ලයන්ට් ඔයා ගැන හරිම සැටිස්ෆයි කියන එක. එතකොට ඔයාට අමුතුවෙන් පෝර්ට්ෆෝලියෝ එක පෙන්වන්න ඕනේ. හැබැයි ඔයාට ලොකුවට ඒ දේවල් වලින් ප්‍රූව් කරන්න දෙයක් නැහැ. මොකද සාමාන්‍ය රෙෆරල් එකක් එනවා කියලා කියන්නේ මෙයා එතනින් අපිට රෙකමෙන්ඩේෂන් එකක්ම තමයි දෙන්නේ. ඒක නිසා ඔයාට රෙෆරල්ස් වලින් ගොඩක් ක්ලයන්ට්ස් එනවා කියලා කියන්නේ ඔයා ඔයාගේ වැඩේ හරියටම කරනවා කියන එක. අනිත් එක තමයි මම කලිනුත් කිව්වා වගේ ට්‍රෙන්ඩ්ස් එක අප්ඩේට් වෙලා ඉන්න එක. මේක ඇත්තටම මට තියෙන මේන්ම වගකීමක්. අර මම කලින් කිව්ව දේවල් තමයි මට මෙතනදිත් කියන්න තියෙන්නේ. ඒක නිසා මම ආයේ දේවල්ම රිපීට් කරන්නේ. ඒ වගේ පොයින්ට් තමයි මේන්ලි සෝෂල් මීඩියා මැනේජර් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔයා ඉම්ප්‍රූව් කරගන්න ඕන දේවල්. ඒත් එක්කම ඔයාට තාම මොන හරි ප්‍රශ්න තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. ඒත් එක්කම channel එක subscribe කරන්න.